से गुनगुना है मुस्कुराए छोटी मोटी बातों पे बुलाए मेरी साकत मेरी आदत मुझे लाए नादानियाँ मुझे Hi guys! අද අපි අරගෙන ආවේ අලුත් challenge එකක්. challenge එක ගැන අපේ ධෝනි ඔයගලන්ට කොහොමද වෙන්නේ කියලා කියයි. Who knows me better එකේ නම. Wait a minute. ඒක වෙන්නේ එක්කෙනෙක් මෙතන ඉඳන් ප්‍රශ්න අහනවා. අපි ඒ ප්‍රශ්න උත්තර දුන්නේ නැත්නම් අපේ මුණ ඔබන වතුරේ. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙයා ගැන ප්‍රශ්න 10ක් අපි දෙන්නගෙන් අහනවා. අපි දෙන්නගේ හරි උත්තරය දුන්නොත් ඔබන්නේ නැහැ. ඉක්මනට දෙන්නම හරි උත්තරය ඉක්මනට මෙයා දුන්නා කියන්නකෝ. ඒතකොට මෙයා නෙම මමනේ පස්සේ දුන්නේ. ඒතකොට මගේ ඔළුව තමයි මේක ඔබන්නේ. එහෙම තමයි මේක වෙන්නේ. ඒතකොට තුන් දෙනාගෙන් ප්‍රශ්න 30ක් අහනවා. එහෙනම් බලාගෙන ඉන්න වීඩියෝ එකේ වීඩියෝ ඉවර වෙනකන් අපි අහන්න මොනවද කියලා බලන්න. මුලින්ම හරි කවුද? දෙන්නට. පළවෙනි ප්‍රශ්නේ මම ඇරෙන්න කොටයි යන්නේ ඔළුව බන්නේ. මම වැඩිපුර කන්න කැමතිම කෑම ජාතිය මොකක්ද? රාමේ කොරියන් කෑම. මම කිව්වා ඒ උත්තරේ රාමේ. ඉතින් කොරියන් කෑම ඕනෝගේ කෑමද කැමති කියලා. මම වැඩිපුරම කැමති කෑම ජාතිය. ජාතිය ඉතින් කොරියන් කෑම. ඒනොත් මම රාමෙන් කියලා කිව්වා. හරි. දෙවෙනි එක මගේ ජරාම මේ ඔයාලා මේ ඔළුව දාන්න දෙන්න අත් එක පල්ලෙහාට දාන්න දෙන්න. දෙවෙනි එක මගේ ජරාම හැබිට් එක මොකක්ද? හැම එකම කේන්ති ගන්න එක. තුන්වෙනි එක මගේ ආසම ලංකාවේ ඉන්න ගායකයා කවුද? කවුද? එයාගේ නම මොකද්ද? මේ ඔය බෙඩින් එක නම් එක්කනේ. එයාගේ නම මොකද? මම හැලෝරුව කියන මහතයි කොටයි කොණ්ඩ දිගයි එයා තමයි මොකද්ද මේ ලිවි සින්දු නම් දන්නේ නැහැ. හරි සින්දුවක් කියන්න. සින්දුව මම ගාගෙන ආන්ගේ සින්දුව හන්නේ. එයා මම කිව්වා නම කියන්නේ ඉතින් ඔයා. මනෙන් සංජය. අන්න. බෑ ඒක ඉතින් මම කවුද දැනන් හිටියේ නම මතක. මගේ ආසම. යකෝ. මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට කරන්න ආසම දේ. කේට්‍රම් බලන්න උයන්නේ. කේඩ්‍රාම බලන්න උයන්න වැඩිපුර මාස. හරි. මම කැමතිම කොරියාවේ ඉන්න ඇක්ටර් කෙනෙක්. ලී මින් හෝ. අනේ. මේ රසට හොඳයි දුන්නේ. ඊළඟ එක මං කැමතිම බීම ජාතිය මොකද්ද? මම මේ දවස් නෙක්ටෝ. එකත් එකක්. බබා. බබල් ටී කිව්වේ නෑ නෙක්ටොත් බොන්න කැමති බබල් ටීත් කැමති හත්වෙනි ප්‍රශ්නය මට වැඩිපුරම දුක හිතෙන්නේ මොනවා වුණාමද මොන වගේ දේවල් වලටද? ඒ කියන්නේ මොකක්ම හරි වෙන්න පුළුවන්. නීල රස නිපුණාම නැත්නම් ඔයාලට බැලලා කවුරු හරි බැලලා ඔයා වැරද්ද නැතුව මේවා වැරද්ද නැතුවට පයින් එක. ඒකම හරි. මගේ හොඳම යාළුවාගේ නම මොකක්ද? නවි. දැන් ඉරණි කොහෙද කිව්තිටිය? Dumb. Stupid. මම අම්මා වගේද අප්පච්චි වගේද එහෙම නැත්නම් වෙන කවුරු හරි වගේද? ආච්චි වගේ. මේක දෙපාරක් මේ කිව්වද? ඉරණි කියන්නේ මම කියන්නේ අප්පච්චි වගේ කියලා. මං ගෙදර ඉන්න අයගෙන් වැඩිපුරම ආදරේ කාටද? මීරොඩ.
දවසට කී පාරක් රස්නේ කාලෙට දවසට කී පාරක් ඇඟ හොදනවද? 3 පාරක් 4 පාරක් මගේ 12 වෙනි ප්‍රශ්නේ මගේ වයස කීයද? 23යි. කවුද මුලින්ම මම කිව්වේ වෙනි ප්‍රශ්නේ මගේ උපන්දිනේ කවද්ද? මැයි නෑ 24 නෑ 14 වෙනි ප්‍රශ්නේ මම ලංකාවේ කෑම ජාති වලින් කන්න කැමතිම උදේ ආහාරය කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක මොකක්ද? මාළුවා නැත්තම් මේ කිරිබත්. නෑ කිරිබත්ද? ඔව්. 15 වෙනි ප්‍රශ්නේ මගේ අන්තිම ප්‍රශ්නේ මං හදන කෑම වලින් රස්සම්ම කෑම එක මොකක්ද? කේක් පාස්තා යකෝ මං අතර මාත් එක්ක කාලා නැද්ද? මගේ ප්‍රශ්න ටික ඉවරයි. දැන් මෙයාලගේ වාරේ. මම මුලින්ම මම යනවා නෑ අනේ you ready yes මගේ අවසන් ඩීම් එක next Help me! Help me! මේකේ වගේ අංකමාව යටටම මගේ අවසන් සබ්ජෙක්ට් එක ස්කෝලේ English art music English මම අපි දන්නේ නැහැ මම මෙච්චර බොද මගේ ෆියුචර් ඩ්‍රීම් එක මම එයා හොස්ටස් ජොබ් එක නෙමෙයි ලිවිං රූම් මගේ ඩීටේල්ස් ඔක්කොම කියන්න ඒ කියන්නේ මට තේරුන්නේ එයා මොකක්ද තනියම ඇපාර්ට්මන්ට් එකක් කරනවා එයා තනියම ඇපාර්ට්මන්ට් එකක් කරගෙන තනියම ඉන්නවනේ එයා තනියම ජොබ් එකක් කරනවානේ කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව කොහෙද කතානේ මට ගොඩක්ම තහන්නේ කොහොමද මොකටද අම්මා රෙදි නමන්න කියද්දි වැඩි වෙන තරහ යන්නේ ගෙදර හැඩි කරත් ඔයා කත් නෙමෙයි අයියෝ මීලෝ හරි ඔල්ග හරි කම්බරේ චූදාද කකා අම්මෝ මෙයා ඔබාගේ ඉන්නවා මම එතන පිටපස්සේ කාහරි මං කියන්නේ ආ නැතු ඉද්දි අයියෝ අපේ ඒක හිතුවේ නෑ මම මොනවද ගොඩම කියන වචන මොකද්ද මට බෑ එළුම කියන්නේ මට බෑ කියලා මොන හරිද මට බෑ බලමු අනේ ඔව් හැමෝටම අනේ අක්කෝ අනේ මේ පළ මම නංගි වෙලක් දන්නේ නෑ බා නංගි අක්කා අක්කා my favorite celebrity again famous නළුවෙක් අර කොහොනේ යාදපුර පාඩේ කියන සුදු පොඩි නෑ ඔව් දන්නවා දෙවි දන්නවද අක්ක දන්නේ අක්කලා දන්නේ යකෝ මොකද නම් කිව්වේ ඩියන් බ්‍රයිට් මම අහලත් නෑ මම ටීන් වුල්ෆ් ඉන්නේ ඕගලන්ට මං කරන්න එපා වෙන්නේ මොකද්ද මට මැසේජ් එකක් දැම්මහම ඔව් ඒක තමයි මැසේජ් එකක් දැම්මහම මෙයා රිප්ලයි කරන්නේ නැහැ. මෙයාට ඕනේ නම් කියන්නේ මෙයාගේ මොන හරි දෙයකට අපි දාපු ගමන් දානවා. මෙයා හරි අවස්ථාවාදී කෙනෙක්. මෙයාට දැම්මහම මෙයා දාන්නේ මෙයාට හිතුණොත් ඊට පහවදා වගේ තමයි මෙයා මැසේජ් එක දාන්නේ. පෙරාවක් වෙනකන් ඉන්න එකට රිටර්න් එක දෙන්නම්.
මාව පොලිසියට අරන් ගියොත් ඔයගොල්ලෝ මොකද හේතුව බල්ලෙක් කුසන්නේ. කාට හරි ගහලා එක කොල්ලෙක්ට ගහලා දැන් මේ බල්ලෙක් කුසනවා. මම ටිකට් ගන්න බස් එකේ ටිකට් නැතුව මෙයා ටිකට් නැතුව යන බස් එකේ මේ ටික බලනවා නම් බලන්න. ටික වලම මේ දඩයක් ගන්න උන්ට ගහලා උන්ට දෙන්න බැරි Daddy, chill. මගේ ආසම පිට්සා එක පිට්සා එකට අර නිව්යෝක් මට මාකරි කියන්න නැතුණාන් පස්සේ මොකද්ද කියන්නේ මට තේරුන්නේ මට මාකරි කියන්න නැතුණාන් පස්සේ මොනවද කරන්නේ හාකෝ අනේ මේ බලමුකෝ දෙන්නම් එහෙමද ඒ ටික මම බැලුම් ගහන්න මොනවද කියලා බැලුම් ගහන්න අම්මලාගේ හැමතිස්සෙම කායක හරි වීඩියෝ කෝල් එකේ හරි මාක් හරි කෝල් එකක ඉඳලා නැත්තම් දැන් එනවා කියලා බස් හෝල්ට් එක පෙන්නන්න නැතුව ඉඳලා අම්මට ෆෝන් අස් කරන තුනක් පස්සේ උත්තර වෙන්නේ ෆෝන් එක අන්ස් ගන්නත් එක්ක මම ආසම කාටුන් එක මොකද්ද පොඩි කාලේ ෂූටින් මාටි නෑ මම වනස කරා සොෆියා නෙමෙයිද චුට්ටි අනේ මට එක ආවා කිව්වේ නෑ චුට්ටි මගේ ආසම සිංගර් කවුද ආසම් Dun, dun, dun. අරියානා ග්‍රාන්ඩ් බිලි අයිලිෂ් දැන් මේ වාගේ මම පිලා බේර ගන්න මම භූතෙක් මම වැරලා භූතෙක් ආවොත් මම මුලින්ම කාලවට යන්නේ කාගාවට දැන් දෙයක් කාල හන් කරන්නේ කොහොමද හරි Rehan. What are you cute? Then did I cute? Mama. Ma, පිලා බේර ගන්න මුළු මොතන නානවා Jump chogi. ආයි මේ ළමයට චූට් යනවා A few hours later. මගේ බර්ත් මාකේ කොහෙද තියෙන්නේ? මූනේ ආනයි මොලේ. මා ඕමන මූනේ තියෙනවා මොලේ වෙත් තියෙන්නද? මූනේ තියෙනවා මේ පැත්තේ ගත්තා. මේ හරි මෙහෙ. මේක මම හිතන්නේ මෙතන දෙනවා. එතන තියෙනවද? අද නෑ මගේ නරක පුරුද්ද මොකක්ද? නරක පුරුද්ද හිතේ දෙන්න කියන්නේ. හැමදේම හිතේ හංගන් ඉන්න එක නරකම් පුරුද්ද අපිට දකින්න විදියට මට කතා කරන්න මේක. නෑ ඒ කියන්නේ බෑඩ් හැබිට් එකක් මම පොඩි කාලේ ඉඳන් කරනවා මේ පුතා අපල. මේක ඔබලව ගත්ත විපාර බව ෂිප් මන් තමයි මුන්ට පොයි නැත්te මෙච්චර මගේ එක්සෑම් ඩේට් තිබ්බේ කවද්ද? අද ඊයේ පෙරේදා ඒක හයිදාසේ. මන් දන්නේ අධිකද ඇයි මං කිව්වේ 11,000 තියෙනවා කියලා. මෙසේජ් දාලා ඇටි ආසම ටීවී ෂෝ එක මොකක්ද? ආසම ටීවී ෂෝ මේක නැත්නම් මං කලින් කිව්වා. අද ඔව්. ටීනෝස්. මන් දන්නේ වලන් ගියාම එක FaceTime call එකෙද්දී මම මොකද්ද දෙන excuse එක කට් කරන්න. තාත්තා ඒකත් එකක්. මොකද ඔය කාලෙන් කාලයන් කාලෙන් ආවදත් කිව්වා කාලයන් කියලා මම ලංකාවේ කොහෙද? වෙන්නප්පුවේ මාර වෙන්නපේ.
යෝ මම තමයි දන්නේ කියලා. මාර්විලක් නෙමෙයි වෙන නමක් තියෙන්නේ. මට මේකේ උබන්නෝලනේ. අය හය යන මේක බලන්න. මගේ අසුන් කෑම මොකද්ද? බතු එළවලුයි. නැද්ද? රාමේ මොනවාද? රාමේ. ෆ්ලේවර් එක මොකද්ද? කර්බෝනාරා. නෑ Just kidding. මොකද්ද? නෑ ඕන එක ඔකට තට්ටු කරලා දාන්න. මගේ ආසම සබ්ජෙක්ට් එක මොකද්ද? ඉංග්‍රීසි. සයන්ස්. සායසුත් කිය. මරන්න දෙන්නේ. Can't do this anymore, man. 11 වෙනි ප්‍රශ්නේ. මගේ ෆුල් නේම් එක මොකද්ද? හෙට්ටි ආරච්චිගේ දෙනොලි නැතුෂ්. හෙට්ටි ආරච්චි වෙනද ආරච්චි. නෑ. හෙට්ටි ආරච්චිගේ දෙනොලි නැතුෂ් නෙතුෂා. ආරච්චි. යකෝ මම මුලින් කිව්වා. කිව්වා. මමනේ කිව්වේ මුලින්ම. මුලින්ම එක. නැත්නම් හෙට්ටි ආරච්චිගේ දෙනොලි නැතුෂා කියලා කිව්වේ මමනේ. මොකක්ද ඒකද? එව් ආරච්චි කියලා නම් තියවල. තියෙනවා. ඉතින් ඒකද? ඒ කියන්නේ ආ හෙට්ටි ආරච්චි දෙක දෙපාරක් තියෙනවා. ඔය දෙපාරට මුහිව. හෙට්ටි ආරච්චි නෙතුෂා ආරච්චි කියනවා. වැරදි කියන්නේ හෙට්ටි ආරච්චිගේ. මම ආමින හෙට්ටි ආරච්චිගේ දෙනොලි නැතුෂා හෙට්ටි ආරච්චි. ඔව්. Oh my God! බංචි හරි අන්දරවන්ති. මගේ ලොකුම biggest fear එක මොකක්ද? තනියම ජීවත් වෙන එක. තනියම ඉන්න. මොකක්ද උත්තරේ? කඩුවලට. කලුවරට. මං ගියවෙකට අවද්ද කොණ්ඩේ අපේ. ලංකාවට ගිහිල්ලා. නෑ ඉතාලියේ සරණ එක ආවද්දික නෑ. ආවද්දික නෑ. ඔක්තෝබර් ඉතාලිය. ලංකාවේ උත්තරේ කිව්වා. මං කැපේ බර්ත්ඩේට කලින් දවසේ මගේ ආසම ඩ්‍රීම් මොකක්ද? නෙක්ටෝ. කොකාකෝලා. නෙක්ටෝ. මම හිතන්නේ නෙක්ටෝ. මොන්ස්ටර්. මොගු. නෑ මොගු මොගු අසමම. මොගු මොගු නෑ ඉස්සර මොගු ආස. ක්‍රීම් සෝඩා, ජින්ජර් බියර්. ක්‍රීම් සෝඩාද? අන්තිම ප්‍රශ්නේ. මම ඉතාලි ඉස්කෝලේ යන්න පටන් ගත්තේ මොන අවුරුද්දද? මීට අවුරුදු 4කට කලින් 2020. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ vlog එකෙන් හම්බ ඔයගලන්ට මොනවද ඕන කියලා vlogs අපිට කමෙන්ට් කරන්න. මොන වගේ විදිහේ ඒවද කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ channel එකට join වෙන්න. එහෙනම් අපි අද කියලා බයි.